වසරක මහරුවතීතය සීග තේජසෙන් යලි පිබිදී මගේ රටට දලදාහි මිසෙවනයි මගේ දයත දලදාහි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් නිරණයි උපතින් මාහත जय बिरवयुना जय दी गयुना समिदुन शिवने जय दत्त बेदुना जय बिरवयुना जय दी गयुना मगे रतत दलदाहि मिसेवनई मगे जयत दलदाहि मिसरनई सपतिन सपिरुनु निवहल උපතින් මාහත මේම පුදුමයි මගේ රටට දලදාහි මිසෙවනයි මගේ ජයත දලදාහි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් පෙරණයි උපතින් මාහත මේම පුදුමයි ඉතින් මේ ඊළඟට මම සූදානම් වන්නේ අපගේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමන් පොඩ්ඩක් හම්බ වෙන්න. ඒ තමයි මොකද මෙතුමා වෙනදා වැඩ කටයුතු කරන්නේ බොහොම මේ ඒ කියන්නේ මේ අපි දන්නවනේ කොහොමද කියලා නේ. ඉතින් මෙතුමා දැවිලා ඉන්නවා සංගීතයේ රස විඳින්න. ඉතින් එතුමාගෙන් අපි අහමු මොකද්ද මේ සිංහල සංස්කෘතික සංගමය ගැනයි මේ අපගේ මේ සංගීත රස විඳින වැඩමුළුව ගැනයි අදහස. මම හිතන්නේ මම මේ අවස්ථාවේ වචන සල්පයක් කතා කිරීම ගැන අවස්ථාව ලබා දුන්නාට ප්‍රථමයෙන්ම ස්තුති සිංහල සංස්කෘතික සංගමයට. මම හිතනවා මේ වගේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇතුළත මේ වගේ වැඩසටහන් කිරීමෙන් මම හිතන්නේ අපේ පීඩාකාරී මනස ඒ වගේම අපේ විෂයන් හැදෑරීමේදී ඇතිවන පීඩාකාරී මනස සංසුන් වෙලා අපි වෙනම ලෝකයකට ගිහිල්ලා මම හිතන්නේ අපේ ඇතුළේ තියෙන තාක්ෂණික කොහොමද මට ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒවයින් මිදිලා අපි සාමාන්‍ය මං හිතන්නේ අර උඩ ඉඳලා පොළොවට බහිනවා වගේ අපි සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා ඒ අපේ ජීවිතේ රස විඳීමෙන් මං හිතන්නේ අපේ අර පුනර්ජීවනයක් ලබනවා කියන හැඟියාවක් ඇති වෙනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේ අපි කවුරුත් එකතු වෙලා ඒ සමගිය වැඩි දියුණු වෙනවා කියලා මං ඊටාම කැමැත්තෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මම හිතන්නේ මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කිරීමෙන් අපේ සමගිය වැඩි දියුණු වෙන්න ගොඩක් උපකාර වෙනවා කියන එක මම ස්ථිර වශයෙන්ම දන්නවා. ඒ වගේම මම මෙවැනි අවස්ථාවල විශේෂයෙන්ම ඇවිල්ලා මගේ කාලය අඩු වුණත් සමහර වෙලාවට මම මෙවැනි අවස්ථාවකට සහභාගී වෙලා විනෝද වෙන්න හරි කැමතියි. ඒකම මෙතෙන්ට ආවේ. බොහොම ස්තුතියි. ඉතින් ඔබට බොහොමත් ස්තුතියි. ඔව් මීළඟට අපගේ බලාපොරොත්තුව අප විශ්වවිද්‍යාලයේ තවත් සුවිශේෂී දක්ෂතාවයන් ඇති සොහොයුරියක් මේ වේදිකාවට කැඳවන්නටයි. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය අමරාජ ජයතිලක සොහොයුරියට වේදිකාවට සැපමිනෙන ලෙසට
ඔයගොල්ලන්ට මේ වේදිකාව දිහා බලපුවාම හිතෙනවා ඉතින් අපූර්වත්වයක්. මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය ගැන කියන්න මම නම් දන්නේ නැහැ. ඒකට අවශ්‍යම සුදුසුම පුද්ගලයා මේ මං ඉදිරියේ රැඳී සිටිනවා. මෝස්තර නිර්මාණවේදී පාඨමාලාව හදාරන සිසුන් වශයෙන් අපිට ඇත්තටම බලෙන්ම වගේ ඇවිල්ලා කිව්වා අපි අපේ කම ගැන කතා කරන ප්‍රතිභා නමින් සංගීත වැඩසටහනක් කරනවා. ඒක නිසා මේ ස්ටේජ් එක පොඩ්ඩක් සරසලා දෙන්න කියලා අපේ කම මතක් වෙන්න. ඉතින් මම ඇත්තටම ගොඩක් කතා කරන්න යන්නේ ඒ සම්බන්ධව. දැනටම අපේ කම ගැන හොඳටම දැනලා තියෙන මට මුණු දැක්කම තේරෙනවා. ඒක නිසා මම ආයතනයක් කරමින් මගේ කතාව අවසන් කරනවා. අපි මෙතනින් එළියට යද්දී මේ දැනුණු අපේ කමකට පයින් ගහන්න නැතුව හැමදාම මේක තියාගමු කියලා ආයතනය කරමින් නවතිනවා. අපේ කම ඒ වගේම දේශීයත්වය ගැන මේ රටට සෑමදාම කියන එක් සුවිශේෂී පුද්ගලයෙක් මේ සභාවට කැඳාගෙන එන්නටයි. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය රෝහණ බැද්දගේ කලාකරුවාණන්ට. දේශාභිමානය පිළිබඳව වැඩියෙන් යොමු වෙච්ච අවස්ථාවක්. ඇත්තටම මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. එකම තේමාවක්, එකම පැත්තක්, ඊටම රසවත් අවස්ථාවක් මිශ්‍ර වෙලා ලුණු සීනි වෙලා සම්බෝල වෙලා නැහැ. හොඳ අගේට එකම මට්ටමක ගිය හොඳ අවස්ථාවක්. හරිම සතුටක් දැනෙනවා හිතට. අපිට ලැබෙන්නේ නැහැ මේ වාගේ අපේ මායගෙන් මේ වගේ ලස්සන සින්දු ටිකක් එකම වෙලාවක අහන්න. ඒක නිසා ලොකු සතුටක් හිතේ තියෙන මේ වෙලාවේ. ඉතින් දැන් මට මුලින් කිව්වේ නම් අර නියමේ මටත් තියෙනවා. මොන එකද මන් දන්නේ නැහැ. ඉතින් අපිට ඕන එකක් කරන්න හම්බ වෙන්නේ නැහැ හැමතිස්සෙම නේද? තව එකක් මේ මය ගැනම කියා ගන්නකොට මට මතක් වෙනවා දැන් පුදුම වැඩේ මට ඕන දෙයක් කරන්න හම්බ වෙන්නේම නැහැ මේ සමාජයේ. මට ඕන විදිහට ඉන්න බෑනේ. මගෙන් බලාපොරොත්තු වෙනවා විදිහක් මෙන්න මෙහෙම ඔබ හිටපන් කියලා. ඒක ඇතිකොලේ කොහොමද මම දන්නේ නැහැ. මං හිතන්නේ අර රූපවාහිනී නාට්‍ය වලින් අර මම කරපු එකක් වෙන්නේ නැති. දැන් මට බෑනේ වෙන මිනිසුන්ට වගේ අඩි ගහගෙන අර එහෙම කොල්ල යන්නේ. අරුට මක් වෙලාද කියලා පස්සෙන් දැවිලා මට ගහයි ගෙදෙට්ට ඇවිල්ලා. එහෙම ඉන්න බෑ මට. ඒක හොඳයි එකකට. ඒක හොඳයි. ඉතින් එකෙන් යහපතක් තමයි වෙන්නේ. බෑ වෙන මොකුත් කියන්නේ. ඔබ ජනගීම කියහන්. බේවැයිම සින්දු කියහන්. උඹට බෑ වෙන්නේ ඒවා කියන්නේ. හරි වැඩේ වෙලා තියෙනවා. මට පුළුවන් ඒ උනට කියන්න දෙන්නේ නැහැ. කියන්න දෙන්නේ නැහැ. කිව්වොත් එහෙම මම ගහන්න හදනවා.
ඉතින් ඒ වගේ වැඩක් තියෙන්නේ. මගේ කතාවත් ගමේ විදිහට මගේ වැඩක් ගමේ විදිහට. ඉතින් අමු ගැමියා අර මේ ඉස්සර කොට ටිකක් කොලොප්පම් කරා මේ ගොඩයා කියලා. ඉතින් ගොඩයා තමයි. හැබැයි මේ ඒක මට හරි ආත්ම අභිමානය. දැන් මෙතන කියවනේ දේශාභිමානය. දේශාභිමානයට ඉස්සෙල්ලා ආත්මාභිමානය තියෙන්න ඕන. ආත්මාභිමානය නැතුව දේශාභිමානය ගොඩනගා ගන්න අමාරුයි. ඒක මම කියන කතාවක්. මම දන්නේ අදගම මහත්තයා මේක එකට එයි වේද කියලා. දේශාභිමානයට එන්නේ අපි ආත්මාභිමානය අරගෙන. ආත්මාභිමානය කියන එක තියෙන්න ඕන. ආත්මාභිමානය තියෙන්නේ මොකද? කෙලින් ඉන්න පුළුවන්කම. මට මගේ දෙපයින් නැගී හිටින්න පුළුවන් ශක්තිය ගොඩනගෙන්න ඕන. කාගේවත් ගැත්තෙක් නෙමෙයි. පර ගැත්තෙක් වුණොත් කොහෙද දේශාභිමානය? පරගති චින්තනයක් නේ අපේ තියෙන්නේ හුඟක් වෙලාවට. අදත් එහෙමයි. අපිට කාගේ හරි එල්ලිලා ඕනේ. දැන් බලන්නකො කාගෙන් හරි මේ චිට් එකක් නැතුව බෑනේ යන්න රස්සාවකට යන්න. කොච්චර සුසුකම් තිබුණත් කොයි එකකින් හරි ගන්න ඕනේ මොකක් හරි ගිහිල්ලා. නැත්තම් බෑ. ඒක නිසා මම කියන්නේ ආත්මාභිමානය කලින් අපිට තියෙන්න ඕනේ. ඒක මට ඇවිල්ලා තියෙන්නේ කුඹුරෙන් පන්සලෙන්. ඔය දෙකෙන් තමයි අපිව හදලා තියෙන්නේ. ඒ දෙකෙන් හැදිච්ච අභිමානයක් තියෙනවා. කෙනෙකුට පේන්න පුළුවන් ඒක ආඩම්බරයක් වගේ. එහෙම පෙවුනත් ඒක වැරද්දක් නෑ. ආත්මාභිමානය තියෙන්න ඕනේ. එතකොට දේශාභිමානය කොට නෑ. ඔබට ඒක තියෙනවා. ඔබ ඒක ඇති කර ගන්න උත්සාහ ගන්නවා. දේශාභිමානය ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ කොයි වෙලාවේද? එතෙන් එනම් අවශ්‍යතාවයකුත් තියෙනවා. අවශ්‍යතාවය තියෙන නිසායි දේශාභිමානය ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. අපිට අභිමානයක් දැන් අවශ්‍ය කාලයක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. මම අද දැන් කියපු කතාවක් තමයි අපේ රටේ සංස්කෘතික විප්ලවයක් සිද්ධ වෙන්න අවශ්‍ය කාලයයි තියෙන්නේ. සංස්කෘතික මේක කාටවත් ගහන්න බයින එහෙම එකක් නෙමෙයි. කාටවත් ද්වේෂයෙන් වෛරයෙන් කොන්න එකක් නෙමෙයි. සංස්කෘතික පරිවර්තනයක් වෙන්න අවශ්‍යයි අපේ රටේ. ඒක ආණ්ඩුව ලව්ව කරවන්න නෙමෙයි, මැති ඇමතිවරු ලව්ව කරවන්න නෙමෙයි. අපි කරගන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි සූදානම් වෙන්න ඕනේ සංස්කෘතික වශයෙන් කිසියම් පෙරලියක් ඇති කරගන්න අපේ රටේ තියෙන මේ පරගතිකම, අපේ රටේ තියෙන මේ නිවට නියාලු බව නැති කරගෙන සංස්කෘතික වශයෙන් අපි හැදෙන්න මතක් කරගන්න පරිවර්තනය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ජන සංගීතය පිළිබඳව අපි මේ ගම්වල කවි කියාපු මිනිස්සු. අපි දන්නේ නැහැ මෙලෝඩියක් සංගීත ගැන. මේවා ගහන්නේ මොනවද කියලා අපි ඒ කාලේ දන්නේ නැහැ පුංචි කාලේ. කවි කියන්න පුළුවන් ඔහේ කියනවා. අද ළමයි බොහෝ දෙනෙකුට සින්දු කියන්න පුළුවන් වගේ අපි පුංචි කාලේ සින්දු කියන්න නෙමෙයි ඒ කාලේ අපි ඉස්කෝලේ යන 4 5 ඉගෙන ගන්න කාලේ සින්දු දන්නවා ඔය කතා පෙට්ටිය කියලා එකේ මගුල් ගෙවල් වල වයින් දදා අහන ග්‍රැමෆෝන් සින්දු. ඒවා අහනවා එනවට කවි කියන්න පුළුවන් හුඟක් අයට. එතියා මේ ගෙදර දැන් කවි කීමේ පළපුරුද්දක් තිබුණා. ඒක ගොතාගෙන කියන්නත් පුළුවන් මට්ටමට තිබුණා. ඒක හන්ද තමයි ඒක ගෑනු කෙනෙක් කිව්වේ මනමාලයා බලන්න ඇවිල්ලා ඉන්නවා ගෙදෙට්ට. ඇවිල්ලා ඉන්නකොට මෙයාගේ තරම් කැමැත්තක් නැහැ. ඉතින් හුඟක් එහෙම වෙනවනේ. තමන්ගේ කැමති නන්නේ මේකට බහා දෙන්න ඇවිල්ලා ඉතින් අර ඒ කාලේ බුලත් තෙප්පුවක් එහෙම දීලා කිහින් පිළි අරගෙන මට මතකයි අපේ අක්කා බලන්න අපේ වෙලාවේ මේ මිනිස්සු ඔහොම